මචං මම ඔබට කියන්නේ අපි ගෑනුන්ට බය වෙන්න හොඳ නැහැ. මං කියන්නේ උඹට උනත් ගෑනිට බය වෙන්න එපා බං. එහෙම කියන්න බා. ගෑනිට අපි ගෑනිට ගරු කරන්න ඕන. ගරු කරන එක වෙනයි. මං කියන්නේ අපි කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ඕන. මං කියන්නේ ගෑනිට බය වෙන්න එපා. මං බය නෑ. මං බය නෑ. උඹ ගෑනිට බය නැතුනට කාලා දෙන්න ඕනේ ගෑණි ඉන්නනේ. ගෑණි නැත්තම් කන්න බොනන්නේ නැහැ. අතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒ වුණාට මම කියන්නේ ගෑනිට බය වෙන්න හොඳ නෑ. එන කියනවා අපිට ඕල් එකක් කරනවා. කට් කරපන්. ඔබ කට් කරා. කට් කරපන් මගේ ෆෝන් එක වෙයි. ඔබ කට් කරා මම නේ කියන්නේ ඔබ කට් කරා මම බය නෑ ඔබ කට් කරා. අනේ වයිෆ් කියලා තමයි තියෙන්නේ. ඔබ කට් කරාංගෝ. ඕන්න කට්. මචං මේ ඔය ගෑණි නෑ තනි කර මචං ගෑණි කියන්නේ කූඩලෙක්. කොයි වෙලාවෙත් මචං අපේ ලේ බොන්න කොහෙන් එල්ලෙනවද කියලා හිතාන්න බෑ. මම ඒක කියන්නේ. ආයෙත් මේක වද දෙනවා ගණින් මේක. ඔබ කට් කරා ඔබ මං ආප ගන්නවා. උඹ කට් කරාංගෝ. hello. කොහෙද මිනිහෝ ඉන්නේ? දැන් මං කෝල් කීයක් ගත්තද? තම්සෙත ගෙදර ඉන්නේ නැද්ද? හෙලෝ. දැන් මං කෝල් කීයක් ගත්තද? තම්සෙත ගෙදර ඉන්නේ නැද්ද? කොහෙද මිනිහෝ ඉන්නේ? මමද? නැතු මම දොයි. තම්සෙද මොන ගුබ්බෑ මැස්සේ ත්‍රිංගුවේ? සුදුමනික. ඔයාට මතකද? අර ඔයා එකපාරක් ඇවිල්ලා මේ දියමන්ති මාලේ බලලා ගිය ජුවලරි ෂොප් එකේ. ඔව් මගේ සුදු මහත්තයෝ මට හොඳට මතකයි. ඉතින් මගේ මැනික දැන් ජුවලරි ෂොප් එකේද ඉන්නේ? ඔව්වනේ. ඒ කාලේ මට ඔයාට දියමන්ති මාලයක් තබා කෑම එකක්වත් තරම් දෙන්න අතේ සල්ලි තිබුණේ නෑනේ. හැබැයි ඒ වුණාට මම ඔයාට පොරොන්දු වුණා කවදා හරි දවසක මම ඔයාට දියමන්ති මාලය අරන් දෙනවා කියලා. මතකද? මතකද ඔයාට මතකද? ඔව්. අනේ ජුවලරි ෂොප් එක ළඟ තියෙන බාර් එක ළඟ තමයි මම දැන් ඉන්නේ. තෝ බීලම මැරියම් මුසලයක්. මචං මේකයි මේ වයිෆ්ට මේ පොඩි කරදරයක් ඒකයි. මට තේරුණා බලගයිට හොඳට කරදරයක් කළා කියලා.